මං එනකොට මේ Facebook එක පොඩ්ඩක් උඩට පහළට බලමින් ආවා මොනවද පළ වෙලා තියෙන්නේ කියලා. කම්පැනි වලින් ඇඩ් හදලා ගහනවා මේ කාලේ. කම්පැනි වලින්. පුද්ගලයෝ එහෙම නෙමෙයි කම්පැනි. එකක තියෙනවා ටාගට් වලට යන අය නෙගටිව් බණ අහන්න එපා. හිතන්න දෙන දීල්ලයි. සල්ලි එවලා Facebook කම්පැනියට බූස්ට් කරලා නේද? වැඩි පිරිසකට බලන්න සලස්සනවා. නෙගටිව් බණ. ඒ කියන්නේ ඒකෙන් පෙන්නනවා ගොඩක් ඒවා ඒගොල්ලෝ කියන්න උත්සාහ කරනවා. මේ බණ හින්දා තමයි අපිට දියුණු වෙන්න බැරි. බුද්ධාගම හින්දා තමයි උඹලා හිඟන්න වෙලා ඉන්නේ. බුද්ධාගම හින්දා තමයි උඹලට ඔය තැනකට ය아가න්න බැරි වෙලා තියෙන්නේ. කිසිම හාරු කෙනෙක් ජීවිතේ බණ කියලා තියේද ඔය ඇත්තන්ට උත්සාහවන්ත වෙන්න එපයි කියලා? නෑ. හම්බ කරන්න එපයි කියලා? නෑ. අරමුණකට යන්න එපයි කියලා කිසි හාඳුරු කෙනෙක් බණක් කියලා තියේද? නෑ. එතකොට නෙගටිව් වෙන්නේ කොහොමද? හැබැයි ඔළුවට දානවා බණ අහන්න එපා. බණ ඇහුවොත් උඹලා ඉවරයි. මතක තියාගන්න අපේ මොට්ට බෞද්ධයෝ හරි ෂෝකී කිය 1000 ගණක් කමෙන්ට් තිබුණා මම බැලුවා. මම බැලුවා උන්ගේ සර්නේම් මොනවද කියලා. ඒ කියන්නේ අඩුම අබෞද්ධයෝ නම් මේක දන්නේ නැතුව ඒවට කමෙන්ට් කරන්න පුළුවන්. මේ හොඳ මුග්ධයෝ බෞද්ධයෝ හද්දයෝ කමෙන්ට් කළා හරියට හරිලු. හරියටම හරිලු. හරියට උන්ගේ ජීවිත කඩා වැටලා තියෙන්නේ මේ හාමුදුරුලා ගිහිල්ලා උන්ගේ කනට කොඳුර ඉඳලා උඹලා සල්ලි හම්බ කරන්න එපා, උඹලා අරක්කු බීපල්ලා, කුඩු බීපල්ලා, උඹලගේ පවුල් කඩා කප්පල් කරගනින්නලා, ඉගෙන ගන්න එපා, ඉස්කෝලේ යන්න එපා, ගංජා ගහපල්ලා, ඔහොම කියලා හාමුදුරුගොල්ල බණ කිව්වා වගේ තමයි අරවයි පෙන්නන්නේ ස්වාමීනි. ඒවට ගොම් බෞද්ධයෝ මොලයක් නැති මීහරක් කමෙන්ට් කරනවානේ. හරි ෂෝක්ලු. රියලිලු. එක්සැක්ට්ලිලු. එක ඒවා දාලා තියෙනවා. බෞද්ධයෝ කොච්චර අඥාන අතාර්කික මෝඩයෝ රැළද්ද මේ බෞද්ධයෝනේ. තමන්ගේ ඔළුවට හෙන ගහද්දි සාදු කියන්නේ උන්නේ. තමන්ගේ ශාස්ත්‍රූවරයාට අවමන් කරද්දි සාදු කියන්නේ උන්නේ මේ බෞද්ධයෝ. කොච්චර ලැජ්ජ වෙන්න ඕනද? කොච්චර ලැජ්ජ වෙන්න ඕනද තමන් ගැන? බුදුහාමුදුරුවන්ගේ ධර්මයක් අහපු හැබැයි එක මිනිහෙක් කියනවද මේක ජීවිතේට නිෂේධනීයයි කියලානේ. එහෙනම් ඉතින් අන්තිම කාලේ වෙනකොට ඔය Facebook එකේම නිර්මාතෘලානේ සකබර්ග් මහත්මයා